welcome back to my YouTube channel. On the තවත් ලස්සන vlog එකක් අරගෙන ආවා. අද අපි කොහෙද යන්නේ? මම යන ගමන් කියන්නම් කොහෙද යන්නේ කියලා. දීප දනකටම තමයි යන්නේ සහ අද ස්පෙෂල් දවසක්. බලමු එහෙනම් අපි කොහෙද යන්නේ කියලා. අද මගේ outfit එක සුදු outfit එකක්. ගෙස් කරන්න කොහෙද ගියේ කියලා. මං කියන්නම් කොහෙද ගියේ කියලා. අපි ගියේ කැන්ඩි. මොකද ආච්චිගේ බර්ත්ඩේ එකද තිබ්බා සහ ආච්චිට කැන්ඩි යන්න ආසාවක් තිබ්බා. ඉතින් අපි කැන්ඩි ගියා. පාන්දර 5ට විතර තමයි ගෙදරින් පිටත් වුණේ කැන්ඩි යන්න. ඉතින් හයිවේ එකේ ගියේ ලොකු ට්‍රැෆික් එකක් තිබ්බේ නැහැ. සාමාන්‍ය විදිහට අපිට යන්න පුළුවන් වුණා. හැබැයි දළදා මාලිගාවේදී මාර සෙනගක් හිටියා. මම නම් නැග්ග වෙලාවෙ ඉඳන් නිදි. ඊට පස්සේ මගින් නැවැත්තෝ උදේට කන්න කියලා අපි උදේට කාලා තිබ්බේ නැහැ. මට කාපු දිහාව මතක නැහැ. ඔන්න ඔතන කඩෙන් තමයි කෑවේ. ඉතින් ලොකුවට කන්න බඩගින්නකුත් තිබ්බේ නැහැ. මොකද උදේ නැගිට ගමන් තේ එකක් බීලා ආපු නිසා. ඊට පස්සේ එතනින් අපි කෑම කාලා ආයි යන්න පිටත් වුණා. මම නම් කාපු වෙලාවෙ ඉඳන් නිදි. නැග්ග වෙලාවෙ ඉඳන් නිදි. කොයි වෙලාවෙත් නිදි. මොකද මේ නිදි මතේ හිටපු නිසා යනකම්ම නිදාගෙන තමයි ගියේ. ඊතරම්ම මහන්සි ට්‍රිප් යනවා කියන්නේ ටිකක් මහන්සි දෙයක් තමයි. කොයි වෙලාවෙ බැලෙන්නම් නිදි. ඉතින් ඊට පස්සේ කාලේ ඉවරලා චුට්ටක් වෙලා හැරන් ඉඳලා තමයි ආයෙ නිදාගත්තේ. ඊට පස්සේ අපි කෙලින්ම ගියේ කැන්ඩි වලට. කැන්ඩි වලට ගිහිල්ලා ඔන්න දැන් අපි ඇවිල්ලා ඉන්නේ කැන්ඩි වලට. දළදා මාලිගාවට ඇවිල්ලා තියෙන්නේ. මලුත් අරගෙන ඉස්සරහා පැත්තෙන් නෙමෙයි ගියේ දළදා මාලිගාවට එන්ටර්ස් වුණ. ගියේ පන්සල පැත්තෙන් උඩහ පන්සල පැත්තෙන් ගියේ. ඉතින් අපි යනකොටත් සෙනග හිටියා. ටිකක් වෙලා පොලිමේ ඉන්න උනා. තේවාවන් වලට එතන බෙර ගහන ඒවත් එක්ක ටිකක් හවු වෙච්ච නිසා ටිකක් වෙලා පොලිමේ ඉඳලා ඊට පස්සේ ගිහින් බැඳලා කරලා එඩිට් කරලා ආවා. ඊට පස්සේ දළදා මාලිගාව පිටිපස්සේ තියෙන අලුතෙන් හදලා කෞතුකාගාරයක් ඒකටත් ගියා. දළදා මාලිගාව බුදු මැදුරේ එළියෙන් මේ වෙනකොට එළියෙන් බහිනකොටම උඩ තට්ටුවේ තියෙන තව කෞතුකාගාරයක්. ඒ කෞතුකාගාර දෙකටම අපි ගියා. මට වීඩියෝස් ගන්න බැරි වුණා කෞතුකාගාර දෙකේම ගියපො. මොකද වීඩියෝ ගන්න තහනම්. ඔය උඩේ ඉඳන් කෞතුකාගාර උඩ තට්ටුවේ ඉඳන් ඈත පේන විදිය මාරම ලස්සනයි. ඊට පස්සේ මේ තියෙන අනිත් කෞතුකාගාරේ ඒකේ තනිකරම තියෙන රටරටවල වල බුද්ධ ප්‍රතිමා කියන්නේ අපේ බුදුහාමුදුරන්ගේ ප්‍රතිමා එක එක විදිහට තියෙනවා. ඊට පස්සේ ඒක බලලා හැමදාම බලලා තාවත් බලලා අපි ආපහු යන්නේ කැන්ඩිවල view point එක. මේ තියෙන කැන්ඩිවල view point එක මාරම ලස්සන. මුළු කැන්ඩි සිටි එකම ලස්සනට පේනවා. මේ ඊට පස්සේ අපි ඒක බලලා අපි කෙලින්ම ගියා ලන්ච් එක ගන්න ඩෙවොන් රෙස්ටොරන්ට් එක. තාත්තා නම් කිව්වා ඒ රෙස්ටොරන්ට් එක මෙහි සාමාන්‍යයෙන් හොඳයි කියලා. අපි මොකද වැඩි දන්නේ නැහැ. තාත්තා තමයි ගැන දන්නේ. ඉතින් තාත්තා හොඳයි කියපු නිසා අපි ඒ රෙස්ටොරන්ට් එකෙන් තමයි දවල්ට ලන්ච් එක ගත්තේ. ලන්ච් එක අරගෙන ඩෙසර්ට් එකත් අරගෙන ආපහු නැග්ග වෙලාවෙ ඉඳන් ඉතින් මම නිදි. ඊට පස්සේ නිදාගෙන නැගිටලා අපි ඊට පස්සේ යන්නේ දෙවනි ප්ලේස් එකට. කොහෙද දන්නවද? අපි යන්නේ පේරාදෙණි මල්වත්ත බලන්න. මට මතක විදිහට මම ඒ ලෙවල් කාලේ ගියාට පස්සේ ගියේම නැහැ. මම ක්ලාස් එකකින් එකපාරක් ට්‍රිප් එකක් යනකොට ගියා. ඊට පස්සේ මම පේරාදෙණි මල්වත්ත ඇවිල්ලාම නැහැ. ඉතින් මල්වත්ත ගාවට යනකොට වහිනවා. ඊට පස්සේ ටක් විතර අපි හිටියා. එයාලා දැන් අර කාස් දාලා තියෙන ඉලෙක්ට්‍රික් කාස් දාලා තියෙන ඒවල යන. ඉතින් අපේ ආච්චිට ඇවිදින්න බැරි නිසා අපි ඉලෙක්ට්‍රික් කාර් එක තමයි ගියේ. ඉතින් ඒ ආපු ඒ ක්ලාස් එකෙන් ගිහිල්ලා ගියා නුවරඑළිය මේ නුවර ආවට පස්සේ
මේ ආවමද කොහෙද පේරාදෙනිය මල්වත්තට මාරම ලස්සනයි සහ අර බිසි ලයිෆ් එකක ඉන්න එක්කෙනෙක්ට පේරාදෙනිය මල්වත්ත කියන්නේ නිකන් ඖෂධ බෙහෙතක් වගේ තමයි. තරමටම නිදහසේ ලස්සනට ඉන්න පුළුවන් තැනක් තමයි පේරාදෙනිය මල්වත්ත කියන්නේ. සහ ලොකු ප්‍රමාණයක් තියෙනවා මල්වත්ත. එතකොට අපි දැන් මේ ගියපු දවස් ටිකේ නම් සාමාන්‍යයෙන් මල් නැහැ. සාමාන්‍ය තැනින් මල් තිබ්බේ. ඒකට මේකේ මල් හැදෙන කාලෙට මාරම ලස්සනයි. වෙනම තියෙනවා ඕකිඩ් වර්ග වල වෙනම පැත්තක්. ඒක ඇතුළටත් ගිහිල්ලා ඒවත් බලලා සීසන් එක නෙමෙයි වෙන්නේ නැති ගොඩක් මල් එහෙම නැහැ. ඒකට සාමාන්‍යයෙන් අර අපිට වගේ නම් ඉතින් ඒක අර මාරම ලස්සනයි. ඉතින් බලනකොට සමහරක් අර නිකන් හිතෙන්න පුළුවන් ගිෆ්ට් කෙනෙක්ට හිතෙන්න පුළුවන් නිකන් කැලෑවක් වගේ කියලා. ඒ උනාට ගොඩාක් දේවල් තියෙනවා. එතන තමයි තියෙන්නේ වැල් පාලම. වැල් පාලම ඇත්තටම දිග්ගයකින් පස්සේ කැඩිලා තියෙන්නේ, හදලා නැහැ. ඉතින් අපි දැක්ක ගොඩාක් දිග්ගයකින් කියන්නේ පෙරදිනිය ගාඩන් එකේ හැපැත්තේ තමයි මහවැලිගඟ යන්නේ. එතකොට ගෙවල් කීපයක් ඊළඟ තියෙන ඒ ඔක්කොම දිග්ගයකින් පස්සේ විනාශ වෙලා තියෙන්නේ. ඉතින් ඒවල මේවත් තියෙනවා බලා ගන්න. සහ වැල් පාලම මට මාරම දුක වැල් පාලම කැඩිච්ච එකට. මම ඉස්කෝලෙන් ඒ ලෙවල් කරන කාලේ එනකොටත් වැල් පාලම හොඳට තිබ්බම වැල් පාලම ගියා. වැල් පාලමටත් නැග්ගා. දැන් වැල් පාලමක් කියන එකක් නැහැ. ඉතින් අර ඒක සිහිවටනයක් විදිහට තිබ්බේ වැල් පාලම දැන් නැහැ. ඇත්තට ඒ තනකොළ ඒ කොළ පාට දැක්කාම මාර වයිබ් එකක් තියෙන්නේ. මාරම මේ රිලැක්සින් ෆීල් එකක් දැනෙනවා. ගියාම හුලඟත් එක්ක මේ ඇත්තටම ඒ ගාඩන් එකේ වටිනාකම කොළඹින්න අපිට නම් හොඳට තේරෙනවා ගියාම. ඉතින් ඇත්තටම ඉස්කෝල ළමයිනුත් ඇවිල්ලා ඉන්නවා, පොඩි ළමයිනුත් ඇවිල්ලා ඉන්නවා. ගස් වර්ග ඉගෙන ගන්න නම් නුවර පේරාදෙනිය වලට ආවොත් නම් ඇත්තටම මේ ගොඩක් දේවල් ගස් වලින් ඉගෙන ගන්න තියෙනවා. පැරණි ගස්. එතකොට මොනවාද අපේ ජනාධිපති කාලේ ජනාධිපතිවරු හිටවපු ගස් තියෙනවා. රටවල ඇවිල්ලා හිටවපු ගස් තියෙනවා. බෙහෙත් වර්ග එතකොට එක ගස් තියෙනවා. ඉතින් ඇත්තටම මට කියන්න තියෙන්නේ දිට්ටයකින් පස්සේ මේ සමහර ගස් විනාශ වෙලා වැටලා තියෙනවා. මගේ ඇත්ත ෆීලිං එක මාරම ලස්සනයි. ඒ වගේම තමයි කවුරු හරි කැමති නම් වෙඩින් ෂූට් එකක් හරි ෆොටෝ ෂූට් එකක් හරි කරන්න ලස්සනම ප්ලේස් තමයි ෆොටෝ ගන්න. පේරාදෙනිය මල්වත්ත. ඒක මාරම ලස්සනයි. ෆොටෝ ගන්න ලොකේෂන් ලස්සන ලොකේෂන් ටිකක් තියෙනවා ඇතුලේ. අපි යනකොටත් ෂූට් වගේකට කපල්ස්ලා ඇවිල්ලා හිටියා. ඒ තරමටම මාරම ලස්සනයි. ඉතින් කොහොම හරි අපේ රයිඩ් එක තිබ්බේ පැයක් විතර. අපිට ඒ පැය ඇතුළත ඒ වැටික කියලා දුන්න ඩ්‍රයිවර්. ඊට පස්සේ අපි ඇවිල්ලා ජිනදාස් තලගොලියකින් රැට කාලා ගෙදර කෙලින්ම ගිය. ගෙදරදී 9 විතර ඇති. එහෙනම් තවත් ලස්සන vlog එකකින් ඉදිරියේදී හම්බෙමු. එතකන් ගිහිල්ලා එන්නම්. බයි බයි.